මගේ පියා සතිපතා පඩියක් ලබපු මහණ මහතෙක් මගේ පවුලේ සමාජිකයින් 9 දෙනෙක් හිටියා. පියා ඉතාම අමාරුවෙන් තමයි පවුලේ වියදම් පාලනය කළේ. පියා මහණ ළමා ඇඳුම් ගෙවල් ගානේ ගිහින් විකුණුණා. මට සිදු වුණා. මට තිබුණේ සත 30කට ගත්ත කටස් ගාන සෙරෙප්පු දෙකක්. සෙරෙප්පු දෙකෙන් එන සද්දෙ නිසා මට කට්ටය කියලත් කිව්වා. කොටහේන ගුණානන්ද විද්‍යාලයේදී මගේ මාගරට් පෙරේරා ගුරුතුමිය මගේ ගායන හැකියාව හඳුනාගෙන ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහනට මාව යොමු කළා. මගේ පළමු සපත්තු දෙක සහ අලුත් ඇඳුම අරන් දුන්නේ ඒ ගුරුතුමියයි. පසුව මට පණ්ඩිත් අමරදේවයන් හමු වුණා. රන්මුතු දුව චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ සින්දුවෙන් මගේ සංගීත ජීවිතය වෙනස් වුණා. මගේ ගෙදර ඉස්සරහා ගසක තිබුණු හොඳට ඉඳුණු පැපොල් ගෙඩියක් කඩන්න අපි පියාට කිව්වා. පියා ඉනිමග තියලා නැගලා පැපොල් ගෙඩිය දිහා බලලා කඩන්නේ නැතුව පහළට ආවා. ළමයිනේ ඒක කුරුල්ලෝ කන්න පටන් අරන්. ඒක උන්ටම ඉතුරු කරමු කියලා පියා කිව්වා. පියා අපට ජීවිතයේ හරි දේ කියලා දුන්නා. ජීවිතයේ අභියෝග සහ දුෂ්කරතා තමයි මාව නිහතමානී කළේ. මගේ අතීතය ගැන කතා කරන්න මම කවදාවත් ලැජ්ජ වෙන්නේ නැහැ. ඔයාලා ඕලෙවල් ශිෂ්‍යත්වය වගේ ලොකු අවස්ථාවක් ලැබුණු වාසනාවන්ත ළමයි. උගත්කම කියන්නේ මුදල් වලට වඩා වටින දෙයක්. නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් භාෂා ඉගෙන ගන්න. සුළං මගින් අතහැරලා යන සරුංගල් වගේ වෙන්න එපා. හොඳින් ඉගෙන ගන්න. කවදා හරි මව්බිමට සේවයක් කරන්න. දෙමාපියන්ට සහ ගුරුවරුන්ට නිතරම ගෞරව කරන්න.